මල්ලි කොහොද යන්නේ? අයියා කොහෙද යන්නේ? මම පොඩ්ඩක් වඩිය බාන්න යන ගම. මොකද්ද ඔය කියන්නේ? කවද්ද හැදෙන්නේ ගහංගෝ? ගම මේ ගාන මොකක්ද බෙද තමම කාණේ නුඹ තියෙන්නේ. මල්ලි මොකෝ මේ සද්ද ඈ? මම උන් මල් ළඟට ඇවිල්ලා සල්ලි දීලා ගන්න මං කාටවත් බලෙන් දෙන්නේ නැහැ. බයකෝ බලෙන් බෙදන්න නිසා තෝ දෙන්න නිසා නුන් එන්නේ. දැන් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන්කෝ ආ? ගමේ ඉන්න මිනිහ කෙනෙක් මට දෙන්න කතා කරන්න ඇති තියෙනවකෝ. දැන් උඹ කියන්නේ අනේ මල්ලි ඵලයන් යන්න. අරයි නදිත් නේද? ඔක මගේ පොලිස් සල්ලි මාස දෙකකින් ගෙවලත් නැහැ. අද බලා ගන්නකො දෙකෙන් එකක්. මහින්ද අයියා. මොකක්ද මගේ පොලිස් සල්ලි ගන්න කවද්ද කියපන්කෝ. මේ මට තව සතියක් දියා. ටොටලකෝ දැන් සති කියලා දැන් මාස දෙකක් මුදින බතාව ගෙව්වේ නැහැ නේ බං. හරි හරි යකෝ මං ඕක දෙන්නම්. සතියකින් විතර මං දෙන්නම්. අනේ මේ තෝ මට කියලා කන බදාගෙන සල්ලි දියන්. උඹ සල්ලි දෙන්නකම් මෙතනින් හෙල්ලෙන්නේ නැහැ. මහින්ද අයියා මොනවද කියන්නේ ආ? මට මගේ සල්ලි දියන්. එච්චරයි. නැත්තම් දෙන්නත් මොනවා කරන්නේ? අනේ මට ගහන්න ආවා. අනිත් අය රුපියල් 1000 පාස් දෙන්න. මං නෑ යකෝ. ඒයි මහලෝ කොට කටුකුරි ගුණන්නේ බා. රුපියල් 1000ක් ගන්න නෑනේ. මල්ලි දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද ආ? බලයකෝ යන්න. මහලෝ කොට කටුකුරි ගුණන්නේ ඉක් විතරක්. යදුන මල්ලි වරෙන් පොඩ්ඩක්. එයි ආයෙත් නෙවෙයි. එන්න කියලා පොඩි බඩුවක් දෙන්න. අජිත් මට වරෙන් පොඩ්ඩක්. ලබ්බේ තොයිලේ පොල් මුද්දා උද්දනේ පොඩ්ඩයි කියගෙන කුඩ්ඩා මුන්දන්න මගෙන බදන් කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න දූලි සුන්න කරන සුන්න චුට්ටා කුදි උත් කපොති පුත්තා උදේලා තෝනි කල්ල තෝනි කුත්තා දේවදත්ත ක්ලේමින් උළු බුත්තා මන් දෙන ඇත්ත වදන් කටු ඇනි කන් දෙකෙන් තාම බෙරයි වගේ පැණි මගේ සින්දු විචාරේ කරන්න මොකෝ මල්ලි? කවද්ද ඔබ ගඩේ ණය ගන්න ගහංගෝ. මට තව මාසයක් දියන්. තෝයක මාසෙකින් දෙන්නම් කියලා දැන් තෝ මාසෙ ඊයක් දුන්නද ගහංගෝ ඈ. දැන් තෝ මාස වාගෙන ණය කරලා නැහනේ. දෙන්නම්කෝ. කවද්ද? ලබන මාසෙදි හට දෙන්නම් මං. උනාර බා ගන්නකෝ ණය ගෙවපන්යකෝ. කවද්ද? මොකෝ මයින්ද මාමේ කල්පනා කරන්නේ. නෑ බං රජියා මගේ මේ පොලිස් සල්ලි මාස දෙකකින් දීලා නෑ බං. හොඳ මැදි මාමේ මේක නම් හරියන්නේ නැහැ. මුට හොඳ පාඩම උගන්වන්න ඕනේ. කොරනවා කියලා කොහෙ කරන්නද බං? ඒක එච්චර ලේසි නෑ බං. අර එන්න කසින් පුතා නේද? මොකෝ බං කනල්ලන් එන්නේ. අජිත මගේ කඩේ ණය මාස 5කින් ගෙවල් නෑකෝ. ටත් ඒකනේ ප්‍රශ්නේ. අපිත් ඌගෙන තමයි කතා කරගෙන ඉන්නේ. ඌගෙන හොඳ පාඩම උගන්වන්න ඕනේ. ඇයි බං අපිට කරන්න බැරි? අපි එකමුතුනොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් බං. අපි මේ කොහොමද කරමු? ඒක නම් ඇත්ත. අපිට තියෙන දේ අපි දෙන්නලා ඉස්සරහට යමු. ඒක නම් ඇත්ත. අපි තියෙන දේ සතුටුලා අපි දිනමු. යමන් එහෙනම්. යා.
Me terima tadi ya